ඇත්තෙන්ම මිනිසා සඳට ගියා කියන කතාව තාක්ෂණයේ මහිමෙන් අපි ලබපු සුවිශේෂී ජයග්‍රහණයක්ද? එහෙමත් නැතිනම් ඇමරිකානු බලධාරීන් සහ විද්‍යාඥයින් ගොතපු පට්ටපල් බොරුවක්ද? මිනිසා මුලින්ම සඳ මත පාතබල වසර 57ක විතර කාලයක් ගත වෙලා තියෙන මේ වෙලාව වෙනතුරුත් මේ පිළිබඳව තද බල විවාදයන් ලෝකයේ නන්දෙසින් මතුවෙනවා. පසුගියදා ආර්ටෙමිස් මෙහෙයුම්ට අනුකූලව නාසා ආයතනය විසින් සඳ වෙත ගගනගාමීන් සහිත යානාවක් සාර්ථකව දියත් කිරීමත් එක්ක මේ විවාදයටත් නැවත තටු ලැබිලා තියෙනවා. මිනිසා සඳට ගිය කතාව සත්‍යයක් බව ලෝකයේ බහුතරයක් දෙනා පිළිගනිද්දී තවත් සමහරෙක් ඒ කිසිසේත්ම පිළිගන්න ලෑස්ති නැහැ. ඔවුන් කියන්නේ එවකට රුසියාව සහ ඇමරිකාව අතර සඳ ජය ගැනීම සඳහා තිබුණු සීතල යුද්ධයෙන් Taman ජයගත් බව පෙන්වීමට ඇමරිකාව මේ ගෙතු කතාවක් බවයි. මේ සඳහා සාක්ෂි පවා ඔවුන් ඉදිරිපත් කරනවා. ඉතින් මේ අය සඳ ගමන සම්පූර්ණ ප්‍රබන්ධයක් බව කියන්නේ ඇයි? ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කරන සාක්ෂි මොනවද? අද අපි කතා කරන්නේ අන්න ඒ ගැනයි. සඳගමන බොරුවක් කියා කියන අය විශ්වාස කරන්නේ මේ සම්පූර්ණ සඳගමන් කතාවම චිත්‍රපටයක් වගේ ඇමරිකාවේ ස්ටුඩියෝ එකක රූගත කිරීම සිදු කළා කියලයි. 1969 වසරේ පළමු සඳගමන ගැන කතා කරද්දී නාසා ආයතනය විසින් නිකුත් කරන ලද ඡායාරූප සහ වීඩියෝ දර්ශන සියුම් අධ්‍යයනය කළොත් ඒවායේ අසාමාන්‍යතා තියෙන බව ඔවුන් කියනවා. මොවුන් ගෙනහැරපාන ප්‍රධානතම දෙයක් වෙන්නේ ඇපලෝ 11 ගගනගාමීන් ඇමරිකානු කොඩිය සඳේ සිටුවීම සිදු කරද්දී එය ලෙලදෙන බවක් පෙනීමයි. චන්ද්‍රයාගේ වායුගෝලය ඉතා තුනී වන අතර මෙවැන්නක් සිදුවිය හැකි පෘථිවිය තුළ එය සිදු කළ නිසා බව ඔවුන් කියනවා. නාසා බලධාරීන් මේ චෝදනාවට පිළිතුරු ලබා දී ඇති අතර චන්ද්‍රයාගේ වායුගෝලය ඉතා තුනී නිසා කොඩිය කඩා වැටීම වැළැක්වීමට තමන් ඊට හරස් යකඩබායකක් සවි කළ බවත් එවැන්නක් සමග කොඩිය සිටුවීමේදී ගගනගාමීන් යොදන බලය නිසා කොඩිය වැනෙන්නට හැකි බවත් එය සුළඟට ලෙලදෙන වාසේ පෙනිය හැකි බවත් ඔවුන් පවසනවා. එහෙත් ඊට විරුද්ධ මත දරන්නන් එය පිළිගැනීමට උත්සුකුුණේ නැහැ. මීට අමතරව මොවුන් කියන තවත් ප්‍රධානතම චෝදනාවක් වන්නේ සඳ මත ලබාගත් ඡායාරූපවල සෙවණැලි වැටීම විවිධ කෝණවලින් සිදුව ඇති බවයි. සඳ මතදී ආලෝකය ලැබෙන එකම ප්‍රභවය වෙන්නේ සූර්යයයි. එය එසේනම් විවිධ දිශාවලට සෙවණැලි වැටී ඇත්තේ ඒ ආලෝක ප්‍රභව සූර්යයා නොව ස්ටුඩියෝ ලයිට්ස් නිසා බව තමයි විරුද්ධ මත දරන්නන් පවසන්නේ. එපමණක් නෙවෙයි සඳ මතදී ගත්තා කියන ඡායාරූපවල ස්ටුඩියෝ එකක ඡායාරූප සහ වීඩියෝ ගත් විට ලැබෙන ආකාරයේ සමහර ආලෝක කදම්බ ඇති බවත් සෙවණැලි ඇති බවත් චන්ද්‍රයා වැනි සත්‍ය වායුගෝලයක් නැති තැනක ඡායාරූප ගත් විට අහසේ තරු විශාල වශයෙන් පෙනිය යුතු බවත් නමුත් එම ඡායාරූපවල ඒවා එසේ නොපෙනෙන බවත් තව දුරටත් ඔවුන් පවසනවා. මේ සියල්ලම පසුකාලීනව චන්ද්‍රයා මත සැබවින්ම සිදුවිය හැකි බව ඔප්පු කර තිබෙනවා. කැමරා කාචවල ස්වභාවය අනුව තනි ආලෝක ප්‍රභවයක් භාවිතා කර පින්තූර ගත්තත් ඊට හසුවන වස්තුන්ගෙන් වැටෙන සෙවණැලිවල දිශාවේ සුළු වෙනස්කම් ඇති විය හැකි බවත් ඔවුන් පවසන අමුතු සෙවණැලි සහ දීප්තිමත් ආලෝක කදම්බ ගගනගාමී චන්ද්‍රයා වෙත ගොඩබට යානාවෙන් සහ ගෙනගිය බඩු භාණ්ඩ වලින් ඇති විය හැකි බවත් ඔප්පු වී තිබෙනවා. තවද ඡායාරූපකරණයේදී වයිට් බැලන්ස් කිරීමේ න්‍යාය මත සහ වෙනත් තාක්ෂණික කාරණා මත අහසේ තරු නොපෙනී යා හැකි බවත් තවදුරටත් ඔවුන් ඔප්පු කර තිබෙනවා. එවකට තිබූ තාක්ෂණයෙන් කිසිම විටක සඳ ගමන සිදු කරන්න බෑ. මේ චෝදනාවත් සඳ ගමන සම්බන්ධයෙන් නිතරම එල්ල වෙන දෙයක්. මෙහෙම කියන අයට අනුව වර්තමානයට සාපේක්ෂව ඉතා සීමිත තාක්ෂණයක් තිබුණු 1960 දශකයේ අගභාගයේදී සඳ ගමන වගේ ඉතා අසීරු අභියෝගාත්මක චාරිකාවක් සාර්ථකව නිම කිරීම සිහිනයක් විතරයි. වර්තමානයේ වෙද්දී ගුවන් යාන හසුරවන්නට ඔටෝ පයිලට් ක්‍රමවේදය භාවිතා කරනවා. නවීනතම තාක්ෂණය ඒ සඳහා යොදා ගන්න අතර මීට වසර 55කට පමණ පෙර එම තාක්ෂණය පැවතියේ ඉතාමත් ප්‍රාථමික මට්ටමකයි. එවන් පසුබිමක ගුවන් යානයක් ගොඩ බැස්වීම වගේ 100,000 වාරයක් අසීරු සඳ චාරිකාවකට අප සතු තාක්ෂණය ප්‍රමාණවත් වුණා කියන දේ හිතන්නවත් බැරි බව ඔවුන් කියනවා. විශේෂයෙන් සඳචාරිකාවට අවශ්‍ය වෙන ඉතා නිරවද්‍ය ගණනය කිරීම සිදු කළ හැකි පරිගණක ඒ කාලයේ තබා 2000 වසර වෙද්දිවත් මිනිසා සතුව තිබුණු බවට විරුද්ධ මතධරණ අය විශ්වාස කරන්නේ නැහැ. ඒ අනුව ඔවුන් කියන්නේ ඔවුන් මේ උත්සාහ දැරුවා නම් එය තනිකර අඳුරේ අතපත ගෑමක් වන්නට ඇති බව සහ එය සාර්ථක වීමට තිබුණු සම්භාවිතාව 100%කටත් වඩා අඩු බවයි. කොහොම නමුත් සඳගමන ඉතා සුමටව සහ නිරුපද්‍රිතව සිදුවීමම සැකයට තුඩු දෙන බව ඔවුන් කියනවා. තවද සඳමතදී ලබා දුන් සජීව විකාශයේ රූප ඉතා පැහැදිලි බවත් එවැන්නක් කෙතරම් දුරක සිට සිදු කරන්නට අවශ්‍ය තාක්ෂණය එවකට කිසිසේත්ම නොතිබුණු බවත් ඔවුන් කියනවා.
එමෙන්ම ඇපලෝ 11 මෙහෙයුමේ ලූනා මොඩියුලය සඳගමනට අවශ්‍ය ඔරොත්තු දීම කිසිසේත්ම නැති එකක් බව ඔවුන් කියනවා. නාසා ආයතනය නම් මේ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් කියන්නේ එවකට තමන් සතුව ඊට ප්‍රමාණවත් තාක්ෂණය තිබුණු බවයි. සඳගමන බොරුවක් බවට ප්‍රකාශ කරන අයවලුන් ගෙනහැරපාන තවත් සාධකයක් වෙන්නේ සඳට නික්මීමේදී සඳමතදී සහ නැවත පෘථුවියට පැමිණීමේදී ගගනගාමින් ලක්වන විකරණවලට කිසිම ආකාරයකින් ඔවුන්ට ඔරොත්තු දිය නොහැකි බවයි. විශේෂයෙන් පෘථුවියෙන් ඉවතට නික්මීමේදී ඒ වටා තියෙන වැන්නලන් විකිරණ පටිය හරහා ඉන් ඔබට ගමන් කරන්නට ගගනගාමීන්ට සිදු වෙනවා. ඒ අවස්ථාවේදී ඔවුන් රැගත් යානය විකිරණ වලින් නැහැවී යන අතර ඒවායින් බේරීම සඳහා සුදුසු පරිවාරකයක් අප සතුව නැති බව තමයි ඔවුන් පවසන්නේ. ඒ විතරක් නෙවෙයි සඳ මත පෘථුවිය මෙන් නොව සූර්ය සහ කොස්මික් විකිරණ වලින් ආරක්ෂා වීමට කිසිදු යාන්ත්‍රණයක් නැති නිසා සඳ මතදීද ගගනගාමීන් විකිරණ වලින් නැහැවී යන බව ඔවුන් කියනවා. ගගනගාමී ඇඳුම් මගින් ඒවාට එරෙහිව කිසිදු ආරක්ෂාවක් නොලැබෙන බව තමයි ඔවුන්ගේ මතය. නැවත වාරයක් නාසා ආයතනය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ අදාළ ගණනය කිරීම සහ දත්තද සහිතවයි. සඳගමනට විරුද්ධව කතා කරන අය නගන තවත් ප්‍රධානතම චෝදනාවක් වෙන්නේ සඳගමනට අයත් දත්ත නාසා ආයතනය මගින් ප්‍රමාණවත් පරිදි ලෝකයාට ප්‍රසිද්ධ කර නැත්තේ ඇයිද යන්නයි. සඳගමන වැනි වසර ගණනාවක් ඇතුළු විශාල ව්‍යාපෘතියකට අදාළ දත්ත විශාල ප්‍රමාණයක් ඒ පිළිබඳව උනන්දුව දක්වන්නන්ට සහ විද්‍යාඥයින් හට පරිශීලනය කළ හැකි පරිදි ලෝකයාට නිකුත් කළ යුතුව තිබෙන බවත් නාසා ආයතන එසේ කර නොමැති බවත් ඔවුන් පවසනවා. ඒ විතරක් නෙවෙයි සඳ මතදී එකතු කරගත්තායයි කියන පාෂාණ කොටස් පෘථුවියේ සමහර ස්ථානවල තිබෙන පාෂාණ කොටස් වලට සමාන බවත් ඒ නිසා අනිවාර්යයෙන්ම ඒවා ඒ අදාළ ස්ථානවලින් ගෙන්වාගෙන සඳ මතදී එකතු කරගත් ඒවා බවට නාසා ආයතනයේ නාටකයක් ඉදිරිපත් කරන බව තමයි ඔවුන් කියන්නේ. එමෙන්ම මුළු ව්‍යාපෘතියම රහස්‍යමය ස්වභාවයකින් ගෙන යාමට අවශ්‍යතාවයක් නොතිබූ බවත් එය එසේගෙන ගියේ මේ පට්ටපල් බොරුවක් නිසා බවත් ඔවුන් තවදුරටත් කියනවා. මේ මත සියල්ලට පිළිතුරු දෙමින් නාසා ආයතනය පවසන්නේ තමන් ප්‍රමාණවත් තරම් සාක්ෂි සහ දත්ත ඉදිරිපත් කර ඇති බවත් මෙවැනි සංවේදී ව්‍යාපෘතියක සියලුම දත්ත ඔහේ සිසු ලෝකයාට නිකුත් කළ නොහැකි බවත් යන කාරණායි. සඳගමන බොරුවක් බවට වාද කරන අය ගෙනහැරපාන තවත් දේ තිබෙනවා. ඔවුන් සමහරෙක් කියන්නේ ලෝක ප්‍රසිද්ධ සිනමා අධ්‍යක්ෂකවරයෙක් මේ සඳගමන නාටකය අධ්‍යක්ෂණය කළ බවයි. එමෙන්ම පළමු සඳගමනෙන් පසුව ඊට සහභාගී වුණු ගගනගාමීන් තිදෙනා වන නීල් ආම්ස්ට්‍රෝන්, බස් ඕල්ඩ්රින් සහ මයිකල් කොලින්ස් සමහර කාරණා සම්බන්ධයෙන් මුනිවත රැකීමත් ඔවුන්ගේ මේ සැකයට තුඩු දී තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදය මේ සිදු කළේ රුසියාව පැරද වූ බව පෙන්වීමට සහ වියට්නාම යුද්ධයෙන් තමන්ට ඇතිවුණු කළු පැල්ලම මකා දමා ගැනීමට බවයි ඔවුන් කියන්නේ. 1972 වසරෙන් පසු සඳගමන නවතා දැමුණේ නැවත දශක කිහිපයක් යනතුරුම එවැන්නකට උත්සාහ නොකළේත් එය පට්ටපල් බොරුවක් නිසා බව මේ විරුද්ධවාදීන්ගේ මතයයි. ඇත්තෙන්ම නාසා ආයතනයේ මෑතක් වෙනතුරුම මේ චෝදනා සම්බන්ධයෙන් සමහර විටක මුනිවත රැක්කා. මොවුන්ට අනුව සෛද්‍යාන්තිකව මෑත අනාගතයේ කිසිවෙකුට සඳ මතට යන්න බැහැ. එහෙත් අවසානයේ නාසා ආයතනය ඔවුන්ට හොඳ පිළිතුරක් ලබා දී තිබෙනවා. ඒ ආටිමිස් ව්‍යාපෘතිය ආරම්භ කරමිනුයි. 1969 වසරට වඩා ඉතා නවීන තාක්ෂණික ලෝකයක සියලු දෙනාගේ අවධානය මැද්දේ දශක 5කට පසු ඔවුන් මේ වෙද්දි සඳ වෙත මිනිසුන් පිටත් කර හැර තිබෙනවා. පසුගිය අප්‍රේල් පළමු වැනිදා පිටත් වුණු කණ්ඩායම සඳ මත පය නොතිබ්බත් ඒ ආසන්නයෙන් ගමන් කිරීමට නියමිතයි. මේ පිටපත ලියවෙද්දීත් ඔවුන් පෘථුවියෙන් සෑහෙන තරම් ඉවතට ඇදී ගොස් පෘථුවියේ ඉතා පැහැදිලි ඡායාරූප පවා එවීමට පටන්ගෙන තිබුණා. අප ඒ පිළිබඳව සවිස්තරාත්මක වීඩියෝවක් මීට පෙර පළ කළා. මෙවර සඳගමන ගැන ඒ සම්බන්ධයෙන් විරුද්ධ මත පළ කරන අය කුමක් කියයිද කියලා බලා සිටින බව සඳගමනට පක්ෂව කතා කරන අය කියනවා. ඇත්තෙන්ම මිනිසා සඳ මත පා තැබුවාද? ඔබ මොකද හිතන්නේ? ඔබේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ඊළඟ වීඩියෝයෙන් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.